තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා. අද ධර්ම දානමය දහම් පණිවිඩය මේ නූගත් ජනයා අතර පවත්නා ප්‍රශ්නයකි. මැඬියා බේරා දැමීම වූ එකම ක්‍රියාවෙන් මැඬියාට සුවයකුත් සර්පයාට ආහාරය නැතිවීමෙන් දුකකුත් වන්නේය. මෙය ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ නිසාය. මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ ඒ ක්‍රියාව කරන පුද්ගලයාගේ අදහස අනුවය. මැඬියා මුදවන තැනැත්තා සර්පයා කෙරෙහි වෛරයෙන් ඌට ආහාර නැති කිරීමේ චේතනාවෙන් මැඬියා මුදවනවා නම් එයින් ඔහුට වන්නේ ආහාරය නැති කිරීමේ පාපයයි. සර්පයාට ආහාරයක් නැති කිරීමේ අදහසින් කළත් එයින් මැඬියාට මහත් යහපතක් වන බැවින් ඒ ක්‍රියාව කුසලයක් නොවිය හැකිද කියා ප්‍රශ්නයක් මතු කළ හැකිය. එයට දිය යුතු පිළිතුර නම් මැඬියාට යහපතක් සිදුවුවන් ක්‍රියාව කුසලයක් නොවිය හැකිය කියාය. යම්කිසි ක්‍රියාවක් පින හෝ පව හෝ වන්නේ ඒ ක්‍රියාව නිසා පසුව සිදුවන කරුණු අනුව නොව චේතනාව අනුවය. සර්පයාට ආහාර නැති කිරීමේ චේතනාව ද්වේෂ, මෝහ දෙකින් යුක්ත වීමෙන් අකුසල චේතනාවක් වේ. මැඬියා සුවපත් කිරීමේ අදහසින් සර්පයාගේ කටින් ඌ බේරනවා නම් එකල්හි ඇතිවන්නේ කුසල චේතනාවකි. ඒ මිදවීම නිසා සර්පයාට බඩගින්න එන්න සිදුවුවාට එයින් මැඬියා මිද වූ තැනැත්තාට අකුසලයක් නොවේ. මැඬියාගේ පණ රැක ගැනීම අභය දානය. එය උසස් කුසලයකි. මෙසේ දිගින් දිගටම මැඬියන් බේරා දැමීම කළහොත් සර්පයාට නිරාහාරව මැරෙන්නට සිදුවන නිසා පාපයක් නොවන්නේද කියා ප්‍රශ්නයක් ඇති කළ හැකිය. කුඩා සතුන් ගිලින්නට නොලදහොත් සර්පයාට මැරෙන්නට සිදුවිය හැකිය. මැඬියන් ආදී කුඩා සතුන් ඉපද සිටින්නේ සර්පයන් ජීවීන් කිරීමට නොව ඔවුන්ම ජීවත් වීමටය. ඔවුහු සර්පයාට මැරෙන්න සිදුවීම ගැන වගකිව යුත්තෝ නොවෙති. සර්පයා ජීවත්වන සැටියක් බලාගත යුත්තේ සර්පයා විසින්මය. කුඩා සතුන් සර්පයාගේ ජීවත්වීම ගැන වගකිව යුත්තන් නොවන්නාක් මෙන් කුඩා සතුන්ගේ දිවි රැකදෙන කාරුණිකයෝද ඒ ගැන වගකිව යුත්තෝ නොවෙති. කරුණු මෙසේ හේයින් මැඬි ආදී සතුන් ගිලිලන්නට නොලැබීමෙන් සර්පයා මියගියත් එයින් සතුන් නිදහස් කරන්නාවුන්ට පාපයක් නොවේ. ඇතැම්හු ලොකු සතකු විසින් කුඩා සතකු ඩැහැගෙන ඉන්නවා දුටුහොත් තදින් කිපී ලොකු සතාට පහර දෙති. ඒ කෝපය කුඩා සතා ගැන ඇති කරුණාව නිසා ඇති වන්නක් වුවත් පාපයකි. කුඩා සතකු මහ සතකුගෙන් නිදහස් කිරීමේදී එක් සතකුටද පීඩා නොකොට මෛත්‍රී සහගත සිතින්ම කළ යුතුය. හොඳ පින්කමක් වන්නේ එසේ කිරීමෙනි. උතුම් තෙරුවන් සරණයි. සියලුම දෙනාට මෙම දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා.